samanta චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා කැඩෙන දේවල් කැඩිලා යනවනම් නේද? බින්දෙන දේවලුත් බින්දලා යනවනම් මේක මොකක්ද? ඒ ගැන කතා කරන්න නේද? හොඳයි පින්වතුනි. අපි දහම් සාකච්ඡාව ආරම්භ කරගෙන යමු. මම ඔබගෙන් ඉල්ලීමක් කරනවා මෙන්න මෙහෙම දෙයක්. මේ දහම් සාකච්ඡාව කරගෙන යන අතර වාරයේදී ඔබගේ හිතේ දෙන්නේ මොනවාරි දෙයක් කියවුණා. ඒ ගැන මාත් එක්කම තරහ වෙන්න යන්න එපා. තරහ වෙන්න ඕන කෙනා කවුද? බුදුහාමුදුරුවෝ. මාත් එක්කම තරහ වෙලා මම පාරේ යනකොට පොල්ලකින් එහෙම ගන්න හදන්න එපා. හරි? බුදුහාමුදුරන්ට කරන දෙයක් කරගන්න. මොකද මම බුදුහාමුදුරන්ගේ දහම තමයි මෙතන කතා කරන්නේ. මොකද මම නිර්මාණය කරපු දහමක් මම කතා කරන්නේ නැහැ. තථාගතයන් වහන්සේ දේශනා කරපු සද්ධර්මයේ ත්‍රිපිටකය තුල තියෙනවා. මම මේ කියන හැම දෙයක්ම ත්‍රිපිටකයේ තියෙනවා. එහෙනම් ඔබට අහුවොත් මට පෙන්වන්න පුළුවන් ත්‍රිපිටකයේ මේ මෙන්න මේ නිකායේ මෙන්න මෙතන මෙන්න මේ සූත්‍රයේ මම මේ කියපෙක තියෙනවා කියලා. ඒක නිසා මොකද පින්වතුනි අපි කතා කරන්න යන්නේ ලෝකෙන් එතර වෙන මාර්ගය ගැන. ලෝකෙන් එතර වීම ගැන. දැන් ලෝකෙන් එතර වෙන්න නම් අද අපි මේ කරගෙන යන ටික කරගෙන ගිහලා හරියන්නේ නැහැ. එහෙනම් අපි ඒවට පහර ගහන්නම වෙනවා. එතන අපි කරගෙන යන වැඩපිළිවෙලට පහර ගහන්නම වෙනවනම් මොකද වෙන්නේ? ඔන්න එතකොට අපිට පොඩ්ඩක් හිතෙනවා. නේද? එහෙම නැත්නම් ඉතින් දානයකට ආරාධනා කළා. මේ ධනෙ නෝන මේ පැත්තේ ඒ රටවල තියෙනවා එහෙම එකක්. මම මේ හාමුදුරුවන්ගේ දෝෂක් නෙමෙයි මට නම් පේන්නේ. මිනිස්සුන්ගේ තියෙන මානසික මට්ටම. ඒ හාමුදුරුවන්ගේ දානට ආරාධනා කළාම ඉතින් හාමුදුරු බොහොම කැපවීමකින් ඉතින් කටයුතු කරගෙන යනවා. මොකද ඒ වගේ රටවල ලේසි නෑනේ. ඉතින් මේක කරගෙන යන්නේ. තනිකරම ක්‍රිස්තියානි මිනිස්සු ඉන්නේ. ඉතින් ඇඟ බේරගෙන කටයුතු කරගෙන යනවා. ඉතින් මිනිස්සු දානයකට ආරාධනා කළාට පස්සේ දානේ වළඳලා ඉවරනහම හාමුදුරුවෝ කියනවා නෝනා කැම ටික නම් හරිම රසයි නෝනා. හොඳටම කැම ටික තිබුණා. ඒ ටික තමයි අනුශාසනය. හරිද? මොකද මිනිස්සුන්ට ඕනේ ඒකනේ. කිව්වා නෝනා බලන්න නෝනා වගේ මූණේ හැටි. බලන්න මේට අවුරුදු 5කට ඉස්සෙල්ලා කොහොමද තිබ්බේ කියලා. දැන් බලන්න කොහොමද තියෙන්නේ කියලා. දැන් පේනවද අනිත්‍යතාවය? ওই රූපේ Taman වශයෙන් පැවතුන්නේ නැහැ නේද? ওই ටික ඇහුවනම් මොකද වෙන්නේ? හාමුදුරන්ට දානෙත් නැති වෙනවා. අන්න එහෙම දෙයක් පින්වතුනි තියෙන්නේ. ඉතින් ඒක නිසා මම කියන්නේ ඉතින් සමහර වෙලාවට උන්වහන්සේලා මේ මේ පැවැත්ම රැකගන්න උදෙසා ඒ වගේ කටයුතු කරගෙන යනවා. ඉතින් නමුත් මම අද ඔබට මේ ස්ථානෙට ඇත්තටම මට මෙතන ඉන්න කවුරුත් දාන ගෙනත් දෙන්නෙත් නැහැ. මට මෙතන ඉන්න කවුරුත් සල්ලි දෙන්නෙත් නැහැ ජීවත් වෙන්න. නේද? ඉතින් ඒ උදෙසා මට ඇති වාසියකුත් නැහැ. ඒක නිසා මම අනිත් එක අපි දෙකොල්ලම දැන් මෙතනට ඇවිල්ලා තියෙන අපි දෙකොල්ලන්ගේම කාලේ කැප කරලා. නේද? මොනවා හරි ටිකක් තර කරල්ලක් හරි ඔතන්න තිබිච්ච කාලේනේ දැන් මේ නැති කරගෙන මෙතනට ඇවිල්ලා තියෙන්නේ නේද? කාට හරි. ඒක නිසා අපි හරවත් දේ කතා කරමු, ඇත්ත தත්ත්වේ කතා කරමු. ඇත්ත தත්ත්වේ කතා කරනකොට ටික ටික රිදෙන්න පුළුවන් අපිට. ඒ රිදීම ගැන එච්චර කම්පා වෙන්න යන්න එපා. හැබැයි පින්වතුනි මේක තමයි ඇත්ත தත්ත්වේ. මේ தත්ත්වය අපි හරියට වටහාගෙන මේ කටයුතු ටික කරගෙන යමු. මම අද ඔබට අනුපිළිවෙලින් ප්‍රතිපදාවක් කියන්නම්. බෞද්ධත්වයේ ඉඳලා සෝතාපන්න ඵලයට යනකම් සැකසිය යුතු ක්‍රමවේදයක් ගැන කතා කරන්න. බෞද්ධත්වයේ ඉඳලා මේ මූලික කරුණු ටිකක් තියෙනවා අපි කතා කරගatiya. දැන් මේ කරුණු ටික මම කතා කරලා ඉවරලා අපි සෝතාපන්න ඵලයට යන් ආයෙසරයක්. මොකද පින්වතුනි
අනිච්ච දුක්ඛ අනාත්ත හැරෙන්න තථාගත ධමයක් නැත. මොනවා කතා කළත් එතන අනිච්ච දුක්ඛ අනාත්ත තිබිය යුතුමයි. මොකද අනිච්ච දුක්ඛ අනාත්ත කියන එක තේරුනේ නැත්නම් එයා කවදාකවත් සෝතාපන්න වෙන්නේ නැහැ. අනිච්ච දුක්ඛ අනාත්ත කියන එක හරියාකාරව අවබෝධ කරගත්ත කෙනා තමයි පින්වතුනි දුක්ඛාරය සත්‍ය කියන එක අවබෝධ කරගන්නේ. මම පෙන්නන්නම් මේක. දුක්ඛාරය සත්‍ය කොටස් තුනක් තියෙනවා. දුක්ඛ දුක්ඛ විපරිණාම දුක්ඛ සංඛාර දුක්ඛ කියලා. ඒතකොට දුක්ඛාරය සත්‍ය අවබෝධ වෙන කෙනෙකුට සත්‍ය ඥානය වැටහෙන කෙනෙකුට සත්‍ය ඥානය වැටහෙනකොට එයාට අන්නේ ටික වැටහෙනවා. දුක්ඛ දුක්ඛය කියන්නේ මොකද්ද? විපරිණාම දුක්ඛය කියන්නේ මොකද්ද? සංඛාර දුක්ඛය කියන්නේ මොකද්ද කියලා සත්‍ය ඥානය වැටහෙනවා. ඕගොල්ලන්ට මතක ඇතිනේ මේ ධම්සක්කවතුන් සූත්‍රයේ බුදුහාමුදුරු කියපු ටික නේද? මොකද්ද? වට්ට තුනකින් යුක්ත වූ 12 ආකාරයක් තියෙනවා කියලා. නේද? වට්ට තුනක් තියෙනවා. සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘතඥාන කියලා. එතකොට පින්වතුනි සෝතාපන්න ඵලයටපත් වෙන කෙනෙක් සත්‍ය ඥානය කියන එකට ඇවිල්ලා ඉන්නේ. ඉදන් දුක්ඛං අරිය සත්‍යන්ති මේ භික්කවේ පුබ්බේ අනුනුසුතේතු ධම්මේසු චක්ඛුං උදපාදි කියන බුදුහාමුදුරුවෝ කිව්වේ. එතකොට ඉදන් දුක්ඛං අරිය සත්‍යන්ති මේ. ඒකේ කිව්වේ නෑ ආයේ කිසි දෙයක් අවබෝධ කරන්නද, ප්‍රහාණය කරන්නද, සාක්ෂාත් කරන්නද, භාවිතා කරන්නද ඔය එකක්වත් කිව්වේ නෑ. මොකද්ද කිව්වේ? සත්‍ය ඥානය කියලා උන්වහන්සේ කිව්වේ මොකද්ද? ඉදන් දුක්ඛං අරිය සත්‍යන්ති මේ භික්කවේ. මහණෙනි මෙන්න මේකයි දුක්ඛාරය සත්‍ය කියන්නේ. එතන දුක්ඛාරය සත්‍ය කියන්නේ දුක නම්. ඔය අද අපි හිතන් ඉන්න දුක නම්. ඕක බුදුහාමුදුරුවෝ කියන්නේ. ඇයි මෙච්චර කාලෙ හිටපු එකක් මැරුන්නේ නැද්ද? ඇයි ඔය කියන්නේ ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛා, මරණම්පි දුක්ඛං නේද? ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස ඔය කියන්නේ. එතකොට ඔය ඔක්කොම ගත්තාම 11 මහා ගින්නකින් මිනිස්සු දැවෙනවා. නමුත් මම අහන්නේ දුකයි දුක්ඛාරය සත්‍යයි එකම නම්. ජාතිපි දුක්ඛ අපි එක පොඩ පැත්තම මේක පොඩ්ඩක් අමාරුයි කියලා හිතමුකෝ. ජරාපි දුක්ඛ වයසට යන අය කවුරුත් දැකලා නැද්ද? වයසට යාම දුකක් බව මුස්ලිම් කෙනකින් අහුවොත් ඒගොල්ලෝ කියන්නේ හරිම සැපක්. මම ඉස්සර හිටියේ නෑ සුරූපිනි වගේ දැන් නෑ හේනක පිටිච්ච වැඳිරියෙක් වගේ මට නම් හරිම සුවයක් දැනෙන්නේ කියලා. එහෙම කියන්නේ නෑනේ කවදාවත් නැහැ. එයා දුකෙන් ඉන්නේ ඒ ගැන. කොන්ද කෙලින් තියාගන්න බැරුව හරිම අමාරුවෙන් එහෙට මෙහෙට ඇඹරි ඉන්න ඒ වෙලාවක් නෙවෙන්නේ නේද? වයසට යනකොට ඒ හැමෝම දන්නවනේ වයසට යන එක සැපක් කියලා දකින කවුරුත් ඉන්නවද මේ ලෝකේ? නැහැ. කිසිම කෙනෙකුට වයසට යාම සැපක් කියලා දැනෙන්නේ නැහැ. එහෙනම් ඒකාන්තයෙන්ම වයසට යාම කියන එක දුක. ව්‍යාධිය කියන එක දුක. රෝග ඇතිවීම කියන එක දුක. පිළිකා හැදෙන එක, අංශභාගය හැදෙන එක මහා දුක. එහෙනම් පින්වතුනි එතකොට ඔය දුකයි දුක්ඛාරය සත්‍යයි කියන්නේ දෙකම එකයි නං. බුදුහාමුදුරුවෝ කියයිද ඒ වෙලාවේ? මහණෙනි දුක දුක්ඛාරය සත්‍ය කියන්නේ මෙන්න මේක කියලා පෙර නොඇසූ විරු ධර්මයන්ගේ මං කවදාකවත් මේක අවබෝධ කරලා තිබ්බේ නැහැ මෙතන මෙච්චර ඉහාට. සාරාංශකයේ කල්පලක්ෂය පෙරුම් පිරුවල් සතාගතයන් වහන්සේලා 28 නම 27 නමගේ නියත විවරණ ගත්තා. කාය පනිදාන පුරන්න. එච්චර දුන්නේ. අපේ බුදුහාමුදුරුවෝ පින්වතුනි තථාගතයන් වහන්සේලා 5 ලක්ෂ ගාණක් පහු කරගෙන ඇවිල්ලා තියෙනවා මේ බුද්ධ රාජ්‍ය ලබන්න. ලේසි පහසු දෙයක් නෙමෙයි. ලේසි පහසු සංඛ්‍යාවක් නෙමෙයි. බුදුවරයෙක්ට කාලය කොච්චරද කියන එක හිතා ගන්නවා. මේ කල්ප 91ක කාලයක් ඇතුළත බුදුවරු ලෝකේ පහළ වෙලා තියෙන 7 නමයි. කල්ප 91ක කාලයක් ඇතුළත. ඒකෙත් මේ මහා භද්‍ර කල්පේ බුදුවරු දැනට 4 නමක් පහළ වෙලා තියෙනවා. මේ මහා භද්‍ර කල්පේ ඇතුළත විතරක් බුදුවරු කී දෙනෙක් පහළ වෙලා තියෙනවද? 4 නම. ඒතකොට අනිත් 3 නම පහළ වෙලා තියෙන්නේ කොයි කාලෙද? අර කල්ප 90ක් ඇතුළත. එහෙනම් බුදු කෙනෙකුට කාලය කොච්චරද කියලා හිතා ගන්න පුළුවන්ද? මහා කල්ප ගාන. ඔය මහා කල්ප ගානේදී උන්වහන්සේ බුදුවරුත් මුණ ගැහිලා මේ පෙරම් පුරාගෙන ඇවිල්ලා කාය පනිදාන පුරනවා කියනවා, මනෝ පනිදාන පුරනවා කියනවා. ලේසි පහසු දෙයක් නෙමෙයි. මම ඒ ගැන විශේෂයෙන් ඔබට කතා කරන්න. මම ඔබගේ බෞද්ධත්වයේ නගා හිටවන්න. ඔබ බෞද්ධයෙක් බව පෙන්වන්න. මේ බෞද්ධත්වයේ නගා ගන්න නම් මේ කඩුවක් අරගෙන ගිහිල්ලා තොපි තාම්බි කපනවා තමයි බෙලි කියන ඒක නෙමෙයි බෞද්ධත්වය කියන්නේ. සිංහල ජාතිය නැති කරන්න හදපු පළවෙනිම පුද්ගලයා කවුද? මේ සිංහල ජාතිය මේ පොළවෙන් තුරන් කරන්න. සීහ හෙලයා කියන අද සිංහලයා කියන්නේ නම් තුච්චෙක්නේ. සීහ කියනවා ශ්‍රේෂ්ඨත්වයට. හෙලයා කියලා කියනවා පාරිශුද්ධත්වයට. ඒතර ශ්‍රේෂ්ඨත්වයෙන් පාරිශුද්ධත්වයට ආපු ඒ පිරිසව මේ ලෝකෙන් අතුගාලා දාන්න, කාම ලෝකෙන්, රූප ලෝකෙන්, අරූප ලෝකෙන් අතුගාලා දාන්න වැඩ පිළිවෙල කිව්වේ කවුද මුලින්ම? බුදුහාමුදුරුවෝ.
නේ සීහලයා විනාශ කරන්න වැඩ පිළිවෙල හැදුවේ කවුද? බුදුහාමුදුරුවෝ. ආයි සීහලයා මේ ලෝකෙට එන්න ඕනේ නැහැ කියලා උන්වහන්සේ කිව්වේ. සීහලයා කියලා කියන්නේ අන්න එයාට පින්වතුනි. අද සිංහලයා කියලා හැදිලා තියෙනවා යම් පිරිසක්. නමුත් සීහලයාගෙන් තමයි මේ වැඩ පිළිවෙල පටන් ගත්තේ. ඒ සීහලයා තුල මහා පාරිශුද්ධත්වයක් තිබ්බ. ලෝකෙට පහළ වෙච්ච ශ්‍රේෂ්ඨම සීහලයා තමයි තථාගතයන් වහන්සේ. අන්න ඒක අපි අවබෝධ කරගන්න. මම ඔබගේ බෞද්ධත්වයේ නගා සිටවන්න. මම ඉස්සෙල්ලා පෙන්වන්නම් කවුද ඔය කියන බෞද්ධයා. එහෙනම් තථාගතයන් වහන්සේට අද ඉඳලා වඳින්න එපා කවුරුත් මේව අවබෝධ වුණේ නැත්තම්. ඒකයි මම කිව්ව ඔබගේ හිත රිදෙන්නත් පුළුවන්. ඔබ මේවා පිළිගන්නත් පුළුවන් නොපිළිගන්නත් පුළුවන්. පිළිගත්තොත් මොකද කරන්න තියෙන්නේ? කියපු අය ටික කරන්න. පිළිගත්තේ නැත්තම් මොකද කරන්න තියෙන්නේ? මට සමා වෙලා කටයුතු ආවර කළා දාන්න. මම කිසිම කෙනෙකුට බල කරන්නේ නැහැ පින්වතුනි. මම ත්‍රිපිටකය තුල මම දැකපු දේ මම ඔබට කියන්නේ. එතකොට අර දුකයි දුක්ඛාර සත්‍ය අතර වෙනසක් නැත්තම් පින්වතුනි බුදුහාමුදුර අර විදිහට කියන්නේ නැහැ නේද? මහණෙනි මම මෙහෙම එකක් දැක්. මහණෙනි මේ දුක්ඛාර සත්‍ය කියන්නේ මේකට කියලා කියයිද එහෙනම්? මහණෙනි මරණ එකයි දුක්ඛාර සත්‍ය කියයිද? මහණෙනි වයසට යන එකයි දුක්ඛාර සත්‍ය කියයිද? එහෙනම් ඒක ළඟ ඉන්න අය ස්වාමීනි ඔක් කියන්නේ දෙයක් අපි දන්නවනේ හොඳටම. ඉතින් ඔබ වහන්සේ මේ ගිහි ගියතරලා ගියත් ඔය වගේ හතරක් දැකලානේ. දැන් තව මොකද්ද ඔබ වහන්සේ මේ කියන්නේ පෙර නොයසු විරුද්ධ ධර්මයෝ කියලා කොහෙවත් දැකලා නැතිව මේ ඔබ දැක්ක කියලා. එහෙනම් සම්පූර්ණයෙන්ම වෙනස් පින්වතුනි. මෙන්න මේ ධර්මකාණ්ඩ හරියට අල්ලගත්තේ නැත්නම් සෝතාපන්න ඵලය කියන එක අර ඔය කියන කතාව ඇත්ත. අද කියන්නේ මොකද්ද? නිවන් දකින්න එක වෙන දෙයක් නෙමෙයි. නිවන් දකින්න බෑ අපිට. ඇයි ඒ ධර්මයේ වැහිලාලු තියෙන්නේ? ධර්මයේ නෙමෙයි පින්වතුනි වැහිලා තියෙන අර්ථයයි වැහිලා තියෙන්නේ. හොඳට මතක තියාගන්න. මේ දහම් කාරණාවල අර්ථය වැහිලා තියෙන්නේ හොඳ ආකාරව. ආයි කවදාකවත් මේ අර්ථයේ මේ අර්ථය අපි නැගිටව ගත්තේ නැත්තම් කවදාකවත් නිවන් දකින්න බෑ. ඒක සම්පූර්ණ ඇත්ත. පද වශයෙන් ඕනේ තරම් කිව්වේ. ඒකට මම කිව්වේ කෙස් කැතයි කෙස් ගඳයි කෙස් පිළිකුල දැන් මම කාටවත් පහර ගහනම එහෙම නෙමෙයි. මේවා ඇහුවා මෙතනින් අවබෝධයකට ගන්න ඕන ටික අනිත් ටික අත්හැරලා දැම්මා. ඉතින් මේනොට මම පහර ගහන්නේ නැහැ. හරිද? කෙස් කැතයි කෙස් ගඳයි කෙස් පිළිකුලයි කෙස් මම නෙමෙයි කෙස් මගේ නෙමෙයි කෙස් මගේ ආත්මෙ නෙමෙයි කියලා කියනවා. දැන් මට කියන්න තේරිච්ච දේ කෙස් මගේ ආත්මෙ නෙමෙයිලු. මොකක්ද ඒ කිව්වේ? දැන් ඇත්තටම දැන් මේ මෙතන ඉන්න පිරිස හරි පින්වත්. මම දන්නා පරිදි භාවනා කටයුතු කරන මේ දේවල් හොඳ ආකාරව අවබෝධ කරගන්න උත්සාහ කරන පිරිසක්. නැත්තම් මේ ස්ථාන වලට මෙහෙම එන්නේ නැහැ. ඒක තමයි ඇත්ත තත්ත්වය. මේ ස්ථාන වලට කොච්චර කතා කරලත් මිනිස්සු එන්නේ නැහැ. එන්න ලොකු පිනක් තියෙන්න ඕනේ. මේක ඉවර කරගන්නවා කියන මහා අදිස්ථානයක් තියෙන්න ඕනේ. අන්නේ අදිස්ථානය තුල තමයි පින්වතුනි මේ වගේ තැන් වලට එන්නේ. දැන් ඔබ එකපාරක් මට කියන්න. කෙස් කැතයි කෙස් ගඳයි කෙස් පිළිකුලයි. අපි ඒකත් පැත්තකට දාමුකෝ. කෙස් මම නෙමෙයිලු. කෙස් මගේ නෙමෙයිලු. කෙස් මගේ ආත්මේ නෙමෙයිලු. දැන් ඔබට තේරිච්ච දේ කියන්න ඕකේ. ඔබට කිව්වොත් එimhe කෙස් මගේ ආත්මේ නෙමෙයි මේ පිළිබඳ රචනාවල් ලියන්න කියලා ඔබට පේලි කීයක් ලියන්න පුළුවන්. පද පරමයාට නිවන් දකින්න බෑ කියලා බුදුහාඳුරු කියනවා. ඒ කියන්නේ පදය පරම කරගත්ත කෙනා. හුදෙක්ම මොකක් විතරද එයාගාව තියෙන්නේ? පදයක් විතරයි. අර්ථේ වැටහිලා නැහැ. කාල සිටු පුත්‍රයා මතකයි නේද? අනේ බින්නසිටුතුමාගේ පුතා. අනේ බින්නසිටුතුමා කිව්වා උඹ ගිහිල්ලා බණ අහලවරේ බණපදයක් මතක තියාගෙන මට කියපන් කහවණු 500ක් දෙනවා. මේක ගිහිල්ලා බණ අහන්න ඉඳගත්තා. බුදුහාමුදුරුවෝ දැක්ක මෙයාට මේ මාර්ගඵල අවබෝධ කරගන්න තරම් ශක්තියක් තියෙන කෙනෙක්. උන්වහන්සේ අදිෂ්ඨානයක් කළා. මොකද්ද? අන්න අදහස වැටහෙවා. ඔන්න හොඳට මතක තියාගන්න. මෙන්න මේක හැංගිච්ච තැනක්. අද ගොඩාක් හාමුදුරුවෝ කියන්නේ මොකද්ද? හාමුදුරුවෝ එහෙම දේශකයන් වහන්සේලා මොකද්ද කියන්නේ? බණපද ඒ කියන්නේ මේ පද මතක නොසිතීවා කියන එක කියනවා. නමුත් තථාගතයන් වහන්සේගේ සත්‍යක්‍රියාව තුළ තිබ්බේ මොකද්ද? අදහස වැටහෙවා. පද මතක නොසිතීවා. ඇයි දැන් මෙයා ගිහිලා කියන්න ඕනේ මොකද්ද? පදේනේ. කියන්න ඕනේ පදේ. නමුත් තථාගතයන් වහන්සේ අදිස්ථාන බලෙන් එහෙම එකක් කළා. දැන් මොකද කරන්නේ? මෙයා අහනවා මෙයාට තේරෙනවා නියමෙට මේ කියන ටික මේ මටමයි කියන්නේ මේ මගේ කෙලෙස් නැහින්නයි මේ කියන්නේ. මෙන්න මගේ රාගය ෂේ වෙනවා. ඔන්න දැනෙනවා එයාට. හැබැයි එයාට එක පදයක්වත් මතක නැහැ. මෙයා ඒ විදිහට සෝතාපන්න වුණා. කීප විතරක් බණ අහලා. හැබැයි යා සෝතාපන්න වෙනකොට එයාට පද කීයක් මතකද? පද කීයක් දැනගෙන හිටියද? එකක්වත් නැහැ. එහෙනම් පදේ මොකටද? පදේ නෙමෙයි පින්වතුනි ඕනේ අදහස වැටෙන්නයි ඕනේ. බලන්න දැන් මම ඔබ එකක්වත් පිළිගන්න එපා මං කිව්වා කියලා.
මම ඔබට හැමතිස්සෙම කියන්නේ ඒකනේ. මාහට කිසිදු ගරුත්වයක් අවශ්‍ය නැත. අවබෝධයක් තුලින් මේ නිවනට යන්න එච්චරයි. තථාගතයන් වහන්සේ ධර්ම රත්නය ආර්ය සංඝයා වහන්සේ වන්දනා කරන්නේ. ආර්ය පුද්ගලයෝ වන්දනා කරද්දී ඒකට අදාළ ආර්ය පුද්ගලයන්ට ඒ වන්දනාව ලැබෙයි. ආයි විශේෂයෙන් තව කෙනෙකුට ගිහිල්ලා මේ වැන්ද අපිට බණ කිව්වා අපි වැන්ද එහෙම එකක් කරන්න ඕනේ. හැබැයි මේ මට විතරයි මම මේ කියන්නේ. අනිත් බණ කියන හැමෝටම වඳින්න. මට ගරු කළ යුත්තක් නැත මෙතන. මොකද්ද ඔබට වෙන්න ඕනේ? ඔබ හිතන්න ඕනේ එකම කෙරෙයි මෙන්න මේ කියන එක ඇත්තද නැත්තද කියන එක හොඳ ආකාරවම හිතන්න. එහෙයිනම් කියන්න එපා කිසි දෙයකට අවබෝධ නොවි. දැන් ඔබට හොඳටම වැටහෙනව නේද පද පරමයට නිවන් දකින්න බෑ කියලා. ඈ මම නෙමෙයි කියනවා. දැන් ඇත්තටම කෙස් ගඳයිද? ඔබම හිතන්න. ඔබ අර මොනවා හරි ඔය තියෙන්නේ එක එක જાතිය ඔළුවට දාන ඒවා ඕක දාලා නානවා. දැන් නාලා දැන් ඔබම ඉමල හරි සුවඳයි ඒක. දැන් කෙස් ගඳද? එහෙනම් කෙස් ගඳයි කියන්නේ. බුදුහාමුදුර කොහෙද කිව්වේ කෙස් ගඳයි කියලා? කෙස් කැතද? කෙස් කැතයි නම් හත් දෙයනේ මේ ඔය තියෙන්නේ මේ එක එක જાති ඒවා ඒට පීරන්න මේට පීරන්න කොණ්ඩේ කපන්න දින 100ක් විදියක් නේද? ඉස්සෙල්ලා නම් දීපේ නෑම්බිලි වහලා වටේ කපන නෑම්බිලි කට් එක කියලා එකක් නේද? දැන් ඒවා නෙමෙයි දැන් ඉතින් ලෝකේ නැති ඒවානේ දැන් තියෙන්නේ නේද? ලක්ෂ ගණන් මිනිස්සු වියදම් කරන්නේ කොණ්ඩේ හදාගන්න. එහෙනම් කොණ්ඩේ ලස්සනයිනේ. කොණ්ඩේ කොහොමද කැත වෙන්නේ? අර්ථ වටහා ගත්තේ නැත්නම් පින්වතුනි කොච්චර කළා තමන් දෙයක් ආසාවෙන් අල්ලගෙන එන්නේ එකට මේ පුරුද්ද හදාගෙන තියෙන විදිහ තමයි තමන් දරුවට ආදරය කරන ගමන් කියන මම ඔබට ආදරේ නැහැ. ඒක නෙමෙයිද මේ කරන්නේ? දරුවට පණ ඇරලා ආදරේ. මම ඔබට ආදරේ නැහැ. අඳින් මම ඔබට ආදරේ නැහැ. ඔන්නේ මට්ටමට වැටෙනවා. අඬන ඕහෝ ගාල මම ඔබට ආදරේ නැහැ. ඔය තුර නිවන් දකින්න බෑ පින්වතුනි. ඒකයි කියන්නේ මේ දුක්ඛාර සත්‍ය කියන එක වටහා ගන්න නම් ඒකාන්තයෙන්ම ඔබ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන තුන හරියාකාරව වටහා ගත යුතුයි. අන්න ඒ තුල ඔබට අසුභය කියන එක වැටහෙනවා. සුභයක් නම් නැත කියන එක වැටහෙනවා. සුභ කියන වචනේට ඔබ අර්ථයක් ගත්තොත් එහෙම සුභ කියලා කියන්නේ භවය හොඳයි කියන අර්ථයක් තියෙනවා. අද භවය හොඳයි කියන අර්ථයක නේද මිනිස්සු ඉන්නේ? භවය හොඳයි. කාම භවයත් හොඳයි. රූප භවයත් හොඳයි. අරූප භවයත් හොඳයි. කම්මැලි භවත් හොඳයි. පෙරේත භවත් හොඳයි. ඔය හැම භවක්ම හොඳයි කියාගෙන මේ යන්නේ මේ ගමන. ඒකනේ පින්වතුනි සංසාරය කියලා හදාගත්තේ. සංසාරයි කියලා. දැන් අපි ওই අර්ථ හරියට වටහා ගමු අද. මුලින්ම පින්වතුනි අපි බලමු බෞද්ධයි කියන්නේ කවුද කියලා. එතකොට බෞද්ධයි කියන එකට තමන් ආවට පස්සේ තමන් අද මේ වෙනකන් කරගෙන ආපු වැඩපිළිවෙල නවත්තන්න ඕනේ. ඔබට මේක අවබෝධ වුණා නම් පින්වතුනි නවත්තන්න ඔය වැඩේ. තථාගතයන් වහන්සේ ඒ කියන්නේ අර මේ ඔහේ වඳින්නම් වාලේ වඳින එක නවත්තන්න. තථාගතයන් වහන්සේට වඳින්නේ ඇයි අපි? අපිට සසරෙන් ගොඩ වෙන්න මාර්ගය කියලා දීපු හින්දා. ඒ කියන්නේ අපේ ගුරුවරයා හින්දානේ. මගේ ගුරුවරයා පාරදී හම්බුනොත් මම වඳිනවා. ඇයි? අද පිච්චියක් කීයක් හරි හොයාගන්නේ කවුරු නිසා? ගුරුවරයෙක් නිසා. එහෙනම් ඒ ගුරුවරයා වන්දනීයයි නෙමෙයිද? ඒ ගුරුවරයා මොන කුලේ වුණත් මට වැඩක් තියනවද? නැහැ. ඇයි අද මම කීයක් හරි හොයාගන්නවන? ඒ හොයාගන්නේ මට ගණන් උගන්වපු ගුරුවරයා නිසා. මට විද්‍යාව උගන්වපු ගුරුවරයා නිසා. ආදි වශයෙන් මොනවා හරි ශිල්ප ශාස්ත්‍රයක් ප්‍රගුණ කරපු ගුරුවරයෙක් නිසා තමයි අද කීයක් හරි හොයාගන්නේ. එහෙනම් අපි ඔන්නේ ගුරුවරයාට වන්දනා කරන වැඩපිළිවෙලක් අපේ තියෙනවා. පින්වතුනි මගේ ගුරුවරයෙක් ඉන්නවා ගණන් උගන්වපු. මගේ යාළුවගේ ගුරුවරයෙක් ඉන්නවා ගණන් උගන්වපු. දැන් මම වඳින්නේ මගේ ගුරුවරයාටද යාළුවගේ ගුරුවරයාටද? යාළුවගේ ගුරුවරයාටද මගේ ගුරුවරයාටද? මගේ ගුරුවරයාට මම වඳින්නේ. ඇයි මම මගේ ගුරුවරයාට වඳින්නේ? මට යමක් දීපු නිසා. මට මාර්ගය පෙන්වපු නිසා මේ ගමන කරගන්න. මෙතනින් අත උස්සන්නකො බුදුහාමුදුරන්ගේ මාර්ගය ලබාගෙන මේක වැඩ ඉවර කරන්න යන අයද? පාර යන ගුරුවරුන්ට නෙවෙයි වැඳ වැඳ ඉන්නේ. කොහොමද කටයල බුද්ධං සරණං ගච්ඡාමි කියන්නේ? මම කියන්නේ හිතරි දෙය ගණන් ගන්න එපා. තුවාල සුද්ධ කරනවා. තුවාල සුද්ධ කරලා ඇතුළට කාවැදිලා තියෙනවා නම් ඒ ඔක්කොම අරන් දාන්න ඕනේ. ඉතින් ඒ අරන් දානකොට පණුව හැලෙන්න පුළුවන් වේදනාවක් ඇති.
කුණු හරපක් කියවෙනව නේ තුවාල සුද්ධ කරද්දි මිනිස්සුන්ට. පිට නොකර ඉන්න. මු මාව මල්ලගෙන මු දෙනවනේ මට මේ කියලා හිතෙන්න පුළුවන්. ඉවසගෙන ඉන්න. එතකොට පින්වතුනි මේ පාර යන ගුරුවරයෙකුට වඳින්න හා සමානව තථාගතයන් වහන්සේ වන්දනා කරන එකෙන් වළකින්න. ඒ වන්දනාවෙන් ඇති බලක් නැහැ. තමන් තථාගතයන් වහන්සේව තමන්ගේ ගුරුවරයා කරගන්න. කොහොමද තථාගතයන් වහන්සේව තමන්ගේ ගුරුවරයා කරගන්නේ? ඉස්සෙල්ලම බෞද්ධයෙක් වෙන්න. ඔබ හොඳටම හිතලා බලන්න පින්වතුනි තථාගතයන් වහන්සේ නමක් මේ ලෝකෙට පහළ වුණේ ඇයි කියලා. නැත්නම් ඔබ මහා ආත්මාර්ථකාමී මිනිසෙක් වෙනවා. ඔබ තථාගත ද්‍රෝහියෙක් බවට පත් වෙනවා. ඇත්ත වචනයෙන් කිව්වොත් තථාගතයන් වහන්සේට ද්‍රෝහි වෙච්ච පුද්ගලයෙක් බවට පත් වෙනවා. මම උදාහරණයක් අහන්නත් මෙහෙම. මෙන්න මේකට මට උත්තරයක් දෙන්න. ඔබගේ දරුවෙක් වෙනුවෙන් අපි හිතමු ඒ දරුවව යුනිවර්සිටි එකකට යවන්න. විශ්වවිද්‍යාලයකට යවන්න. ඔබ 10 දුක් විඳිනවා. කිරි කපනවා. තේ දළු කඩනවා. නැත්නම් තැඹිලි කඩනවා. ඔය මොනවා හරි කරලා මහා දුකක් විඳගෙන මිනිසුන්ගෙන් බැනුම් අහනවා. ඒකල මිනිසුන් ගෙවල් වල බැල මෙහෙරකම් කරනවා. ඔය ඔක්කොම කරලා යම් තැනකට ඇවිල්ලා ළමයාට කියනවා මම මෙච්චර දුක් විඳගෙන මේක කළේ උඹට යුනිවර්සිටි යන්න. උඹ විශ්වවිද්‍යාලය යන්න. දරුවා කිව්වොත් නෑ මට විශ්වවිද්‍යාලය යන්න ඕනේ නෑ. මං අදහස වෙනස් කළා. ඒ දරුවා ගැන ඔබට මොනවද හිතෙන්නේ? ඒ දරුවා ඇත්තටම ඔබට ද්‍රෝහි වෙච්ච පුද්ගලෙක් වශයෙන් දැනෙන්නේ නැද්ද? නැත්නම් ඔබ හොඳට සල්ලි එකතු කරලා මේ ළමයාට හොඳ තැනකින් කසාදයක් කරලා දෙන්න හදනවා. දැන් ඔක්කොම කරලා 10 දුක් ඉඳලා ඔක්කොම කරලා කසාද කරන්න ඇස් වෙනකොට ඌ කියන මං කොල්ලෙක්ගේ යාළුවයි අම්මා. මට යන්න නැත්නම් මම මැරෙනවා. දැන් ඔබට දැනෙන්නේ නැද්ද මහා ද්‍රෝහිකමක් විදිහට මේ දරුවා කරපු? තථාගතයන් වහන්සේටත් ওই විදිහටම දැනෙනවා ඇති. පින්වතුනි තථාගතයන් වහන්සේ නමක් මේ ලෝකේ පහළ වෙන්නේ සෙල්ලමට නෙමෙයි. තථාගතයන් වහන්සේ මනෝපනිදාන පුර්ණකාරී බුදුවරු 3 ලක්ෂ ගාණක් මේ ලෝකේ පහළ වෙලා තිනවා. 3 ලක්ෂ ගාණක් හෝ 2 ලක්ෂ ගාණක්. ඕකේ එහා පැත්ත මෙහා පැත්ත බලන්න. බුදුවරයෙකුට කාලය කියන එක මහා අප්‍රමාණ කාලයක්. දැන් තථාගතයන් වහන්සේ යම් අදිස්ථානයක් ගත්තා නම් හිතින් හිතාගෙන කටයුතු කරන මම කවදා හරි ලෞතර බුද්ධ රාජ්‍යයටපත් වෙලා මේ ලෝක වැස්සන්ව මෙතනින් මම නිදහස් කර ගන්නවා කියන මහා අදිස්ථාන පූර්වකව කටයුතු කරන්න පටන් ගන්න අවධියක් තියෙනවා. බුදුවරු 2 ලක්ෂ ගාණක් ලෝකේ පහළ වෙනවා. ඊළඟට වාග් ප්‍රනිදාන පුරණ කාලයක් තියෙනවා. බුදුවරු 3 ලක්ෂ ගාණක් ලෝකේ පහළ වෙනවා. දැන් ඔක්කොම 5 ලක්ෂ ගාණක් ලෝකේ පහළ වෙලා. ලේසි පහසු වැඩක්ද? දීපංකර පාදමූලයේදී මොකද වුනේ? තථාගතයන් වහන්සේ නමක් ඉදිරියේ නියත විවරණ ගන්න වෙලාවේ බෝධිසත්වයෙකුට තියෙනෝනේ කාරණා 8ක්. ඒ කාරණා 8 සම්පූර්ණ නැත්නම් පින්වතුනි එයාට නියත විවරණ ගන්න බෑ. ඔන්න ඒ කාරණා 8න් ප්‍රධානම කාරණාව වෙන්න ඕනේ ඒ වෙලාවේ සද්ධර්ම ශ්‍රවණයෙන් අරහත්ත්වයටපත් වෙන තරම් හේතු වාසනාව තියෙන කෙනෙක් වෙන්න ඕනේ. තමන්ට මේ නිවන සකස් කරගන්න ඕනේ කමක් නම් උන්වහන්සේලා තිබුණේ. උන්වහන්සේ එදා මේ වැඩේ කරගෙන නේද? මෙන්න මේක හිතන්න. ඊට පස්සේ ශාන්තිවාදී ජාතකයේ සම්පූර්ණ කරන්න කියලා මේ ශාන්තිය පතුරවන්න කියලා අර රජුරුව මොකද කළේ? ඕකට බැනපන්. ඕක ඉවසන්නේ නැහැ. බැන්න. දැන් කුණුහරුපෙන් බැනපන්. ඒත් ඉවසනවා. ඒ ගහපන්. කසෝලින් ගහපන්. ඒත් මෙයා ඉවසනවා. කසෝලින් කොච්චර ඉවසන කන කපපන්. නහය කපපන්. අත් දෙක කපපන්. කකුල් දෙක කපපන්. ඔය අත් දෙක කැපුවේ කවුරු වෙනුවෙන්ද? අපි වෙනුවෙන්. ඔබ ද්‍රෝහි වෙන්න එපා. මේ ලෝකෙට පහළ වෙච්ච මහාම ද්‍රෝහි කොටසට අයිති වෙන්න එපා. තථාගතයන් එහෙම නැත්නම් තථාගතයන් වහන්සේට වඳින එක නවත්තන්න. ඔන්න හිතෙන්න කතා කරන්නේ. එහෙම නැත්නම් තථාගතයන් වහන්සේට වඳින එක නවත්තන්න. ඔළුව අතගා ටොකුවයින් හදන්න එපා උන්වහන්සේට. උන්වහන්සේ මෙච්චර මහා අප්‍රමාණ දුක්ඛන්දරාවක් වින්දේ ඔබ නිසා. ඔබ කියලා කිය කෙලින්ම මම හින්දා. අන්න ඒක ඔබ අවබෝධ කරගන්න. මට නිවන් දකින්න ඕන හින්දා තමයි උන්වහන්සේ මේ කටයුත්ත කළේ. ඔබට තට්ටු කරගෙන අහන්න. ඔබ මොනතරම් ද්‍රෝහි වෙනවද කියලා මේක මෛත්‍රී බුදුහාමුදුරන්ට කල් දැම්මොත් එහෙම. නැත්තම් උන්වහන්සේට මේක කරගන්න තිබ්බ දීපංකර පාදමූලයේදී. දීපංකර බුදුහාමුදුරු නියත වෙන දෙනවා උන්වහන්සේට ඕන තරම් ඉඩ කඩ තිබුණා. ධර්මයේ ශ්‍රවණය කළ නිවන් දකින්න.
නමුත් උන්වහන්සේගේ මහා පාරමිතා බලයක් තිබුණා. බුදුවරු 5 ලක්ෂ ගාණක් පහු කරගෙන ආයේ මම කොහොම හරි මේ සත්‍යයවත් මේකෙන් නිදහස් කරගන්නවා කියන මහා උත්තරීතර හැඟීමෙන්. ඒ සත්‍ය කොටසට ඔබ අයිති. එහෙනම් ඔබ වෙනුවෙන් තමයි පින්වතුනි මේ සියලු කටයුතු උන්වහන්සේ කළේ. මහා දුක් විඳා, අප්‍රමාණ දුක් විඳා හරකෙක් වෙනවා කියන එක ලේසි වැඩක්ද? බෝධිසත්වයෙක් හරකෙක් බවට පත් වෙනවා කරන්න දෙයක් නැහැ. මොකද උන්වහන්සේ අරහතුන් වහන්සේ නමක් නෙමෙයිනේ. ඒතර උන්වහන්සේ ලෝකයාට සුපතේ සලසන්න කියලා සමහරට පව්කම් කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ තුල ඔන්න හරයේ කාදමින් මේ වැඩ පිළිවෙලක් කළා නම් මොකද වෙන්නේ? ඔන්න ඇවිල්ලා හරකෙක් වෙලා ඉපදෙනවා. ඉතින් හරකෙක් වෙලා ඉපදිනත් දැන් හරක් ජීවිතයක් ගත කරනවා. ඇයි හරක් ජීවිතයක් ගත කළේ? ඔබ අහලා තිනව ජාතක කතාවල ජාතක කතා ඔන්න ඔවට උපයෝගී කරගන්න. නියොන් දකින්න බෑ ජාතක කතාවලින්. නමුත් ජාතක කතා ඔබට ඇහෙද්දි පින්වතුනි මේ කම්මස්සගත සම්මාදිට්ඨියට එන්න පුළුවන් වෙනවා ටික ටික. ඒකින්ද ඒක අයින් කරන්න බෑ. ජාතක කතාව මේ මෝඩ කතා කිය අයින් කරන්න හදන්න එපා. ඒකේ තියෙන හරය ගන්න. තථාගතයන් වහන්සේ නමක් මේසා දුක් ප්‍රමාණයක් වින්දේ මං හින්දා. එහෙනම් මම මේක කළේ නැත්නම් තථාගතයන් වහන්සේට ද්‍රෝහි වෙච්ච පුද්ගලයන්ගෙන් දේවදත්ත පළවෙනි ස්ථානයටත් මම දෙවෙනි ස්ථානයටත් එනව නෙමෙයිද? එහෙනම් මොකද්ද මේ වැඳ ඉන්නේ? ඒ කියපු දේ කරන්නේ නැතුව බුදුහාමුදුරේ ඒකයි පින්වතුනි කිව්වර අවසාන මොහොතේ මේ මාව පුදන්න හදන්න එපා බලව. බලවගේ වැඩේ කරගෙන ඉන්න. මම මෙච්චර දුකක් වින්දේ උඹලට මාව පුදව ගන්න නෙමෙයි. තථාගතයන් වහන්සේ බින්දු මාත්‍රයක්වත් බලාපොරොත්තු නැහැ පින්වතුනි මේ අද මේ මිනිස්සු ගිහිල්ලා මම මේ කිසිම තැනකට පහර ගහනවා නෙමෙයි. මම ඉතින් කියද්දි මට මේවා කියන්න ඕනේ. මම ඒකෙන් කියන්නේ ඒවා කරන්න එපා කියලාත් නෙමෙයි. ඔන්නව නැවත වතාවක් කියනවා. මම මේ දේවල් කියලා කියන්නේ මේවා කරන්න එපා කියලාත් නෙමෙයි. ඔක්කොටම ඇහුණනේ නිදි කවුරුත් නැහනේ. කරන්න එපා කියලාත් නෙමෙයි. මේවා කරන්න. නමුත් දැන් ඔබ හිතලා බලන්න කෙනෙක් මල් 80000ක පූජාවක් කරනවා. පහන් 84000ක පූජාවක් කරනවා. හඳුන් කූරු 84000ක පූජාවක් කරනවා. ඒවා මහත්ඵල මහානිසංස කුසල කර්ම තමයි. නමුත් ඒවා අර්ථ සහිතව කළොත් එහෙමයි. අර්ථ සහිත නැතුව කළාට වැඩක් නැහැ. ඒවේ අර්ථ මතු කරලා ගන්න පුළුවන්. මල් පූජාවේ අර්ථ හරියට මතු කරලා ගත්තොත් මල් ටික පර වෙලා යනකොට Taman නිවන් දැකලා. කායගත සතිය පතුරගෙන ගිහිල්ලා මල් එක්කම Taman ඔයම කටයුත්තක් තියෙනවා. නමුත් පින්වතුනි මෙතන ඔබ හිතන්න ඕන එකම එක දෙයයි. ඔය කොච්චර දේවල් කළත් වැඩක් නැහැ Tamanගේ වැඩේ කරගන්න නැතුව. ඔබ හිතනවාද බුදුහාමුදුරුවෝ බලන් ඉන්නවා කියලා ඔබ මල් පූජා කරනකම්. ඔබ පැයක් අද වඳිනවා නම් පින්වතුනි ඒ පැයෙන් විනාඩි 5කින් වැඳලා ඉතිරි විනාඩි 55 අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කරන්න. හරියට මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක හරියට වටහාගෙන ඔන්න මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කරන තමන්ගේ ඇස ගැටෙන හැම වස්තුවක් ගැනම මේකේ තියෙන අනිත්‍යතාවය මෙනෙහි කරලා බලන්න. ඊට පස්සේ රූප දකින්න ඇහැ ගැනත් ওই අනිත්‍යතාවය මෙනෙහි කරලා බලන්න. අන්න ටික ටික නිවනට යනවා. එහෙනම් පින්වතුනි ඔන්න ඔය කියන දේ තමයි තථාගතයන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ අපෙන්. නැත්නම් ඔබ මේ බුද්ධ පූජා මේ ව්‍යංජන 32ක් එක බුද්ධ පූජා පවත්වනවා. ඒක නෙමෙයි. ශ්‍රී පාදේ වඳින්න යනවා. කඳු නැගගෙන ඉහළ එතන පොර කනවා. කවුරු ළමයෙක් වැන්නොත් එම් පෑගිලා චොප්පචරොස් වෙලා යනවා ළමයා. ඕක නෙමෙයි තථාගතයන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ. ඔන්න ඕකන පින්වතුනි මේ අපේ හෙළයෝ සීහ හෙළයෝ මේ දැන් ඉන්නේ උන් නෙමෙයි ඈ. දැන් ඉන්නේ සීහ හෙළයන්ගේ නැට්ට. ඒ වල්ගේ අග්ගිස්ස තමයි දැන් ඉන්නේ. ඔය සීහ හෙළයන්ගේ එක කතාවක් තිබුණා මෙන්න මෙහෙම. පොත්තටවත් වහල්ලටවත් නැති උන් කියලා. අහලා දිනවද? ඔය පොත්තටවත් වහල්ලටවත් නැති එක කියලා කියන්නේ පින්වතුනි බොහොම ධර්මානුකූල කතාවක්. ඕවා කිව්වේ රහතන් වහන්සේලා. මොකද රහතන් වහන්සේලා වැසුරු කළානේ අපේ හෙළයෝ. රහතන් වහන්සේලා වැසුරු කළාට පස්සේ ඔන්න කියනවා. ඕකුම් පොත්තටවත් වහල්ලටවත් නැති එකුම් බොලාලා ඔන්න කියන රහතන් වහන්සේ. දැන් ඕක වැටෙනවා රහාගෙනිත්ෙන් කියන උපාසකයාගේ කනට. ඒ උපාසකයා දැන් ඕක පාවිච්චි කරනවා. ඔන්නම පාවිච්චි කළා තමයි අද අපිට ඕක ඇවිල්ලා තියෙන්නේ පොත්තටවත් වහල්ලටවත් නැති ඕන් කියලා. කාගෙන් හරි ඇහුවොත් එහෙනම් මොකද්ද පොත්තටවත් වහල්ලටවත් නැති එක? කියයිද? නැහැ. ඔන්න ඔතනද පින්වතුනි තමන් මේ ධර්මය අවබෝධ කරපු සමාධියක් ඕනේ. මොකද්ද කියලා බලන්න. මොකද්ද ඔය කියන්නේ කියලා. එතකොට අර ධර්මයේ විමර්ශනය කරපු ධම්මවිචය සම්බොජ්ජංගේ වඩපු කෙනෙක් ඉන්නව නම් මනාකොට ඔන්න ධර්මවිචය සම්බොජ්ජංගේ වඩපු කෙනාට පුළුවන් මේවා තියෙන අර්ථ හරියට වටහා ගන්න. මොකද එතකොට උන්වහන්සේට අර්ථ සටිසම්බිදා ඥාන ලැබෙන්න පටන් ගන්නවා ටික ටික. නිරුක්ති පටිසම්බිදා ඥාන ටික ටික ලැබෙන්න පටන් ගන්නවා. ඔබට තියෙන්නේ මේ ටික කරන්නම තමයි. එතකොට පින්වතුනි ඔය පොත්තටවත් වහලටවත් නැති එකා කියලා කිව්වේ උන්වහන්සේ ගත්තේ කොස් ගෙඩිය.
කොස්ගෙඩියේ පිංගතුනි ඇටේ වටේට තියෙනවා මොකද්ද? සිවියක්. ඔය සිවියේ වටේට තියෙනවා මොකද්ද? මදුලක්. මදුල වටේට මොකද්ද තියෙන්නේ? අර ඉරි කියලා කියන්නේ නේද? ඉරි තියෙනවා. ඔය ඉරි වල ඉරිත් එක්ක මේක සම්බන්ධ වෙලා තියෙනවා මොකටද? වහල්ලට. වහල්ලෙනුත් එළිය මොකද්ද තියෙන්නේ? පොත්ත. එහෙනම් එකෙක් ඉන්නවා. මේ ශාසනය ගැන මේ සම්පූර්ණයෙන් කියන්නේ. මොකද්ද මේ ශාසනය? මේ පිටම ඉන්නේ පොත්ත. පොත්ත කියන්නේ මොකද්ද? බුදුහාමුදුරන්ට වචනයක් කිව්ව. කපනවත් ඔගේ බෙල්ල. අන්න ඉන්නේ පොත්තේ ඉන්න එක. වචනයක් කියන්න බෑ බුද්ධ ධර්මයට. මම පන්සල් යන්නෙත් නැහැ. මට බණ අහන්න ඕනෙත් නැහැ. කසිපුටියක් ගහ ගන්නවා. කමක් නැහැ. මෙතන ධර්මත් උස්ස ගන්නවා මේ ගන්නට. කෙක් කියන්නේ නැහැ බුදුහාමුදුරන්ට වචනයක්. අන්න එයා තමයි පින්වතුනි කවුද? පොත්තේ ඉන්න එක්කෙනා. ඔය පොත්තේ ඉන්න එක්කෙනා ටික ටික එනවා කොහෙටද? වහල්ලට. ඒ කියන්නේ මොකද්ද? පොඩ්ඩක් යනවා. ඔයා යන්නකෝ. ඔයා යන්නකෝ අද සිල් ගන්න. මං ඔයාව ගිහින් දාන්න. අර එහෙම ඉන්නේ. අර පිරිමි කියන අය. මම එදා කිව්වේ පිරිමියා කියන්නේ කවුද කියලා? පුරිස කියලා බුදුහාමුදුරුවෝ කිව්වේ කාටද? අද පුරිසයෝ කියන්නේ මොකුද්ද කියලා. හරිද? අන්න එතනට එනවා. අන්න ඒක දැන් කොහෙද ඉන්නේ? දැන් ඉන්නේ වහල්ලේ. ඔය දෙකටම නැති වො මොකුද? පොත්තටවත් වහල්ලටවත් නැති වොන්. ඒ කියන්නේ මේ දහමට කිසිම සම්බන්ධයක් නැහැ වුන්ගේ. කිසිම වැඩක් නැහැ. කෙලින්ම සතර පාගත වෙන જાතිය වුන් ඉන්නේ. ඊට පස්සේ අතුලට එනකොට ඔය ඉරි කියන එකෙන් හඳුන්වන්න පුළුවන් පින්වතුනි මේ උපාසක උපාසිකා පිරිස. ඊට පස්සේ මදුල කියන එකෙන් හඳුන්ව ගන්න පුළුවන් කවුද? භික්ෂු භික්ෂුණී පිරිස. ඊළඟට ඇතුලේ තියෙන ඇටේ මොකද්ද? නිවන. ඔන්න අපේ සීහ හෙලයාගේ තිබිච්ච වදන්. ඔබ ඕනේ වදනක් කියන්න ඕවට තියෙන උඩින් හොපේ කියනවා යටින් හපේ කියනවා. උඩින් හොපේ යටින් හපේ කියන ඔන්න ඔය වචන දෙක අරගෙන පින්වතුනි නිවන් දකින්න කමටහනක් දෙන්නම් ඔබට. උඩින් හොපේ යටින් හපේ බලන එක තමයි මේ කරන්න තියෙන්නේ මේක ඉවර වෙනකම්. සෝවාන් වෙන්නත් බලන්න තියෙන්නේ උඩින් හොපේ යටින් හපේ. සකදාගාමි වෙන්න බලන්න තියෙන්නේ උඩින් හොපේ යටින් හපේ. අනාගාමි වෙන්නත් ඕක අරහත් වෙන්නත් ඕක අරහත් වුණාට පස්සෙත් උන්වහන්සේලා බල බල ඉන්නේ උඩින් ඔපේ යටින් අපේ තමයි. ඒවා මේ අහක දාන්න පුළුවන් දේවල් නෙමෙයි. අපේ හෙලයා කියන්නේ උඩින් වැටිච්ච උන් එහෙම නෙමෙයි. මම හෙලයා ගැන වැඩිපුර කියන්නේ නැහැ. ඕවා මත බේද වලට තුඩු දෙන්න නිසා. නමුත් හොඳට මතක තියාගන්න අරහතුන් වහන්සේ අතුරු කරපු පිරිසක් තමයි හෙලයා කියලා කියන්නේ. ඒක නිසා හෙලයා කියපු වචනවල මහා ගැඹුරු අර්ථයන් ගැබ් වෙලා තියෙනවා. එහෙමනම් පින්වතුනි දැන් බලන්න පොත්තටවත් වහල්ලටවත් නැති තත්ත්වෙන් ඉන්න උත්සාහ කරන්න එපා කවුරු. හැමතිස්සෙම බලන්න එන්න මොකටද අඩුම තරමේ අර ඉරි වලට. ඔය ඉරි කියන්නේ මොකද්ද? ඉරි කියලා කියන්නේ උපාසක. කවුද පින්වතුනි උපාසක කියන්නේ? වයසට ගිය එක්කෙනාට නේ. ඔව්. ඔය තුරුණුවන් සරණ ගියයි කිව්වත් හොඳයි. තුරුණුවන් සරණ ගියයි කිව්වහම පින්වතුනි ඒක නිකන් අර මේ කෝකටත් තයිලේ වගේ එකක්. තුරුණුවන් සරණ ගියයි කිව්වහම මොකද ඒවට ආයේ කාටවත් කතා කරන්න බෑ. ඇයි ඒ? තුරුණුවන් සරණ කියන්නේ හරි තමයි. ඒක හරි. ඔය සරණ යනවා කියන්නේ මොකද්ද කියලාත් අපි දැනගමු දැන් ටික ටික. හරිද? කවුරුත් මෙතන තුරුණුවන් සරණ ගිහිල්ලා ඉන්න මේ යම් අල්ප මාත්‍රයක් මෙතන ඇති තුරුණුවන් සරණ ගියා. මම පෙන්නන්න. ඒකයි කිව්ව අද පොඩ්ඩක් රිද්දනවා. තුවාලේ ටිකක් ගැඹුරට හොදනවා මේ අද. හොදලා බේත් දැම්මට පස්සේ සනීපේ දැනේ. ඒ සනීපේ පින්වතුනි අද මම යම් සනීපයක් විඳිනවා නම් ඔබත් එක විඳින්න පටන් ගන්න. මේ ඔක්කොම කඩා වැහැලා ගියා. අම්මා තාත්තා දෙන්න කැටි ගෑවිලා ගියා. ගෑනු ළමයි ඔක්කොම කැටි ගෑවිලා ගියා තමන් ඉස්සරහා. සහෝදරයෝ සියල්ල කැටි ගෑවිලා ගියා. තමන්ට පුළුවන් නම් ඒක යොසා දරාගෙන ඉන්න. මේකේ තියෙන ඇත්ත తත්වය අවබෝධ කරගන්න. ඒ කැටි ගාලා දාපු එක මෙතන ඉන්නවා. තමන් අතේ ගඩුවකුත් තියෙනවා. ඌට සමාව දෙන්න පුළුවන් මට්ටම තමන් හිත ගොඩනගෙනවා නම් තමන් ශාන්තියක නෙමෙයි දෙන්නේ. තමන් ඉන්නේ ශාන්තියක. ඔන්න ඔය ශාන්තිය තමයි පින්වතුනි පුරන්න තියෙන්නේ. ඔය උදෙසා තමයි මේ මාර්ගය සැකසීලා තියෙන්නේ. කවුද දැන් උපාසක කියන්නේ? අද උපාසක කියලා කියනවා දැන් සාමාන්‍යයෙන් බලන්නකො මරණ දැනීමක් ගත්තට පස්සේ ඔය ගහන්නේ පාරවල් මැද්දෙන් ගහන්නේ මේ අර මරණ දැනීම. ඒකේ වයසක කෙනෙක් මැරුණොත් මොකද්ද ගහන්නේ? උපාසක මහතා. දැන් උපාසිකා මාතාව. තරුණ කෙනෙක් මැරිලා උපාසක මහතා කියලා මෙතන ඉන්න කිසිම කෙනෙක් දැකලා තියෙනවද? තරුණ කෙනෙක් මැරිලා නිමල් උපාසක මහතා කියලා එහෙම දෙලා තියෙනව නෑ. තාම යන්නේ ආරෝම උපාසක මහතා. අරමානිස් උපාසක මහතා. මොකද තාම පරණවන් සෙට් එකනේ යන්නේ. ඒගොල්ලෝ තමයි දැන් වයසේ ඉන්නේ. තරුණ කෙනෙක් ඉන්නවා. සුනිමල්.
සුනිමල් උපාසක මහතා කියලා කිසිම තැනක තියෙනවද දැකලා තියෙනවද? ඔන්න වැරදිච්ච තැන. දැන් තේරෙන්නේ නැද්ද වැරදිලාවත් කියලා අඩුව ධර්මයි. කවුද උපාසක කියන්නේ? උපආසක. උප කියන්නේ කාටද? ආසන්නයේ ඉන්න කෙනාට. උප කියන්නේ. නායකයයි උපනායකයයි. උප කියන්නේ ආසන්නයේ ඉන්න කෙනා. ආසක කියන්නේ මොකද්ද? ආසක කියන්නේ ඇසුරු කරනවා. ඇසුරු කරන්න. ආසන්නයෙන් ඇසුරු කරන්න උපාසක. උපආසක ආසන්නයෙන් ඇසුරු කරන්න කාවද? තෙරුවන්. තෙරුවන් ආසන්නයෙන් ඇසුරු කරන කෙනාට කියනවා පින්වතුනි උපාසකයා කියලා. අන්න එයයි උපාසක. එහෙනම් උපාසිකා කියන්නේ කවුද? තෙරුවන් ආසන්නයෙන් ඇසුරු කරන කෙනා. ඒ කියන්නේ හැමදාම පන්සලට දාන අරන් යන එක නෙමෙයි. එහෙනම් අවිත් යන්නේ පින්වතුනි මේ ලෝකේ ඉන්න හොඳම උපාසකවරු කවුද? අර සීහ දේනාධිපති එහෙම මේ ඒ උත්තම පිරිස නෙමෙයි. ඇයි කවුද? පන්සලේ අවිත් ඇයි? ඒක උයලා කන්න දෙනවා හාමුදුරන්ගේ දුපසක ඔක්කොම බලනවා හාමුදුරුවෝ මත එකක් ගෙන්නන ගොඩ එකක් ගේනවා බුද්ධ පූජාව ටික අස් කරනවා ඔය ඔක්කොම කරන්නේ ඒකනේ එහෙනම් ඒක වෙන්නේ පෑ උපාසක එහෙනම් තෙරුවන් ආසන්නයෙන් අසුරු කරනවා කියන එකත් අවබෝධ කරගන්න ආසන්නයෙන් අසුරු කරනවා කියන්නේ අපි බුදුහාමුදුරන් කොහොමද අසුරු කරන්නේ ඔය අද මිනිස්සු අසුරු කරන විදිහට අසුරු කරලා හරියන්නේ නැහැ නේ අද හාමුදුරු කෙනෙක් අපේ මිනිස්සු හාමුදුරු කෙනෙක් අසුරු කරන්නේ කොහොමද හාමුදුරනේ කොහොමද ෆොටෝ එකක් ගමුද ප්‍රසිද්ධ නම් එහෙනම් මොකද කරන්නේ මුලින්ම ළඟ ඉඳලා ෆොටෝ එකක් ගන්නවා. ඔන්න ඔය තත්ත්වයක් අද තියෙන්නේ. බුදුහාමුදුරු හිටියන බුදුහාමුදුරනේ පොට්ටක් ෆොටෝ එකක් ගමුද? පුළුවන් නම් කරෙත් අත දායි. ෆොටෝ එක ගන්න. ඔන්න ඔයගේ පහත් මානසිකත්වයක් තියෙන මිනිස්සුනේ අද ඉන්නේ ලෝකේ. ඒතර තෙරුවන් ආසන්නෙන් ඇසුරු කරනවා කියලා හිතාගෙන ඉන්නේ මොකද්ද? හාමුදුරුවොත් එක්ක කතා බහ කරනවා ගිහින්. දැන් රිදෙයි. රිදුනට කරන්න දෙයක් නැහැ. හාමුදුරුවොත් එක්ක කතා කරනවා. හාමුදුරනේ කොහොමද? කොහොමද දැන් කුඹුරු එහෙම හාමුදුරනේ මේ පරවගා කළාද කුඹුරු අර වත්තේ කිරි කැපුවද හාමුදුරනේ කොහොමද දැන් ඒ කිරි එකක් ටික හොඳට තියෙනවද කවුද කිරි කපන්නේ ඔන්න ආසන්නෙන් ඇසුරු කරනවා තෙරුවන් තුච්චයි නින්දිතයි අද හාමුදුරුවන්ට මේ தත්ත්වය උදා වෙන්න පින්වතුනි මේ කියන බෞද්ධයි කියලා කියාගන්න පිරිස් වගේ කියන්න ඕනේ කවුද ගිහිල්ලා ඇහුවේ හාමුදුරනේ අනිත්‍යතාවය මොකද්ද? අනත්ත මොකද්ද? දුක්ඛ මොකද්ද? ඔන්න ඔය ටික ඇහුවේ කවුද ගිහිල්ලා? හාමුදුරනේ සම්මාදිට්ඨි කියනවා. මොකක් හේන් සම්මාදිට්ඨිද? බුදුහාමුදුරනේ ගිහිල්ලා ඇහුවේ ඒවනේ මිනිස්සු. බුදුහාමුදුරනේ කොහොමද දැන් තේවත්ත දළු හොඳට නැගිලා එනවද? දැන් මේ කිරි ටික කපනවද දැන් වෙලාවට? ඇහුවද කවුද හරි ගිහිල්ලා? හිතලා බලන්න අපිට බුදුහාමුදුරනේ ඕනේ කාලය වැඩක් නැහැනේ. මේ ධර්මයේ අකාලිකයි කියන අපි දැන් කියන්නේ නේද? ඔබ ප්‍රායෝගිකව බින්දුතුනි මේ දේවල් කරන්න. ඔබට කතා කරන්න දෙයක් නැත්නම් හාමුදුරනේ වැන්දා ඔබ ගෙදර එන්න. පිස්සු විකාර හාමුදුරන්ට කතා කරන්න යන්න එපා. හරිනම් ඇත්තටම බින්දුතුනි මේ ගමේ වෙන කිසි දෙයක් හාමුදුර දැනගත යුතු නැහැ. කොහොමද දැනගන්නද? කවුද පන්සලේ හාමුදුර දැක ඔබ දැකද පන්සලේ හාමුදුර ගියක් ගන්න ඔබගේ ප්‍රශ්නේ කියන්නේ ඔබගේ ප්‍රශ්නේ කියන්නේ ඔබගේ ප්‍රශ්නේ කියන්නේ කියලා. නෑ මේවැ ඉන්නේ කුන් ගිහිල්ලා හාමුදුරුවොත් එක්ක කතා කරන්න ඕන ඔය ටික. ඊට පස්සේ කියනවා හාමුදුරුවෝ අපිට බණ කියලා දෙන්න හැල්ලු. අපි මනා ධර්ම දේශනයක් කළාට පස්සේ තථාගත ධර්ම හරියාකාරව දුන්නාට පස්සේ මිනිස්සු කියනවා මොකද්ද? මේවා අපි කොහෙන්වත් අහලා තිබ්බේ නැහැනේ. අපිට මේවා කිව්වේ නැහැනේ. අපෙන් දන් ගත්ත විතරනේ කියනවා. ඒක හරිද වැරදිද? ඒක සම්පූර්ණයෙන්ම වැරදි. අද පටන් ස්ථිර අධිෂ්ඨානයක් කරගන්න හරියට තෙරුවන් අසුරු කරන්න. හරියට තෙරුවන් අසුරු කළොත් ඔබ කොහොමද ධර්ම රත්නය අසුරු කරන්නේ? අර කබඩ් එකේ තියෙන පොට් ටිකද ධර්ම රත්නය කියන්නේ? අද බුද්ධ ධර්මය එහෙනම් වැඩිපුරම අසුරු කරන්නේ ඔබ නෙවෙයි කාවෝ. ඒ පොත් ටික නම් ධර්ම රත්නය කියලා කියන්නේ. අද වඳින්නේ ධර්ම රත්නය කියලා මොකටද? පිරුවානා පොත් වන්දිට වන්දි. නැත්නම් ත්‍රිපිටකයට වන්දි. ත්‍රිපිටකයට වඳින්නද පින්වතුනි බුදුහාමුදුරුවෝ මේ ධර්මයේ කියන එක දුන්නේ. එහෙනම් ඇසුරු කරනවා කියන එක හරියට අවබෝධ කරගන්න. එහෙනම් ඔබ ධර්මයේ ඇසුරු කළ යුතුයි. තථාගතයන් වහන්සේ ඇසුරු කළ යුතුයි. නැත්නම් ඔබට උපාසක තත්ත්වෙත් නැහැ. තථාගතයන් වහන්සේ කියනවා මේ ලෝකයේ ගිහියෙකුට ලබන්න පුළුවන් උපරිම තනතුර තමයි මොකද්ද? උපාසක කියන තනතුර. ගිහියෙකුට ලබන්න පුළුවන් ශ්‍රේෂ්ඨම තනතුර තමයි උපාසක. ජනාධිපති නෙමෙයි. සක්‍ර දේවේන්ද්‍රයත් නෙමෙයි.
මහා බ්‍රහ්මත් නෙමෙයි. ලබන්න පුළුවන් ශ්‍රේෂ්ඨම තනතුර තමයි මොකද්ද? උපාසක කියන තනතුර. ඔබ ඉස්සෙල්ලා බලන්න ඔබට ඒ තනතුර ලබන්නවා සුසුකම් තියනවද කියලා. උපාසක උපාසිකා කියන තනතුරු දෙක ලබන්න. උත්සාහ කරන්න. ඒ තනතුරු දෙක ලබන්න. ඔබ තනතුරු දෙක හරියාකාරව ලැබුවා නම් පින්විතනි ඔබ සෝතාපන්නයි. ඇයි? ඔබ ආසන්නයේම තථාගතයන් වහන්සේ අසුරු කරනවා නම් ඔබට පුළුවන් ද තථාගතයන් වහන්සේව හිත තුල නගාගෙන තථාගතයන් වහන්සේ ගැන තථාගතයන් වහන්සේ උගන්වපු දෙයක් තියෙනවා නම් ඒ ගැන මෙනෙහි කර කර ඉන්නකම ඔබට පුළුවන් ද සත්ව ඝාතනයක් කරන්න? පුළුවන්ද? ඔබට පුළුවන් ද හොරකමක් කරන්න? ඔබට පුළුවන් ද කාමයේ වර්ධව හැසිරෙන්න? ඔබට පුළුවන් ද බොරු කියන්න, කේලම් කියන්න, පරුස වචන කියන්න? හිස් වචන කියකින් තථාගතයන් වහන්සේ ආසන්නෙන් ඇසුරු කරන කෙනෙක් නම් ඔබට ලැජ්ජ හිතෙන්නේ නැද්ද? මේ වගේ මහා ශ්‍රේෂ්ඨයෙක් ඇසුරු කරමින් අපි මේ මොනවද මේ කියවන්නේ කියලා. පින්වතුනි මම බණක් කියන්නේ එනකොට මම හැමතිස්සෙම කියන්නේ මිනිස්සු ඇවිල්ලා ඉඳගෙන බණ අහන ලෑස්ති වුණාට පස්සේ කියන්නේ මම ඇවිල්ලා ඉඳ ගන්නම් කියලා. ඇයි ඒ? නැත්තම් මම මෙතන ඉඳගෙන මිනිස්සු තොරතෝංචන නැති දේවල් කියවනවද? මං කියන්නේ ඔබ එහෙම කියවනවා කියලා. නමුත් මිනිස්සුන්ගේ හැටි එහෙමයි. පොඩි විවේකයක් දුන්නා නම් එහෙම කේක් කෑල්ලක් කන ගම මොනවද කියන්නේ? මෙච්චර වෙලා කී හිටපේ ඔක්කොම අමතකයි. මොනවද කියවන්න පටන් ගන්න? ආහාරක මේක අරක මේක. පටන් ගන්නවා මේ මෙලෝ ਵਿਚාරයක් නැතුව කියවන්න. හේතුව මොකද්ද? තෙරුවන් ඇසුරු කරන්නේ නැහැ. ඔබ තෙරුවන් ඇසුරු කරනවා නම් පින්වතුනි කවදාකවත් පාපයකට හිත නැමෙන්නේ නැහැ ඔබේ. පාපයක් කරන්න යද්දි ඔබට මතක් වෙනවා. තමන්ගේ තාත්තගේ අම්මගේ මන ආදරයක් ඇතුව හැදිච්ච ගෑනු දරුවෙක්. තාත්තගේ පුදුම ආදරේ රැකවරණය යටතේ හැදිච්ච ගෑනු දරුවෙක් වැරද්දක් කරන්න පෙළඹෙනකොට මුලින්ම මතක් වෙන්නේ කාවද? තාත්තව. තාත්තව මහා ආදරයකින් නම් ඒ දරුවව හැදුවේ. ඒ දරුවා ඒ වැරද්දට පෙළඹෙයිද? නෑ තාත්තව මතක් වෙනවා. මට තාත්තා මෙච්චර ආදරේ. මම මේක කළොත් අට අම්මා මෙච්චර ආදරේ මම මේක කළොත් ඒ දෙන්නගේ කඳුළු වැක්කිරනවාමයි ඒකාන්තේ. මම මේක කරන්නේ නෑ. එතන එහෙමනම් පින්වතුනි ඔබ ආසන්නෙන් තථාගතයන් වහන්සේ අසුරු කරන්න පටන් ගත්තා නම් තථාගතයන් වහන්සේගේ ගුණ දැනගෙන තමන් තුළ ඒ ගුණ ඇති කරගන්න පටන් ගත්තා නම් මේ සද්ධර්මයේ අසුරු කරන්න පටන් ගත්තා නම් සද්ධර්මයේ කියන එක දාලා තියන්න එපා කොහෙවත්. සද්ධර්මයේ කියන එක නිතර මෙනෙහි කරන්න. තමන් යමක් අවබෝධ කළා නම් පින්වතුනි ඒ අවබෝධ කරගත්ත ධර්මයේ ඒකාන්තයෙන් මෙනෙහි කරන්න. ඔන්න ඔය මෙනෙහි කිරීමේ වැඩපිළිවෙල තුළ ඔබ ධර්මයේ ආසන්නෙන් අසුරු කරන පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඔබ ධර්මයේ ආසන්නෙන් අසුරු කරනවා නම් ඊළඟට ආර්ය මහා සංඝරත්නයේ ආසන්නෙන් අසුරු කරනවා. මොකද පින්වතුනි ආර්ය මහා සංඝරත්නය කියලා කියන්නේ මේකෙන් යම් ඵලයක් ලැබපු උත්තම පිරිසක්. එහෙම නැත්නම් අඩුම තරමේ ඵලයක් ලබන්න යන උත්තම පිරිසක්. ඔබ පන්සලේ හාමුදුරුවෝ අපි නිකමට ගමු පන්සලේ හාමුදුරුවෝ. පන්සලේ හාමුදුරුවෝ ඔබ ගත්තොත් ඔබ ගිහිල්ලා අහනවා නම් පන්සලේ හාමුදුරුවන්ගේ මම මේ කියන්නේ අපේ පන්සලේ හාමුදුරුවෝ ගැන එහෙම නෙමෙයි. මේවා එකක්වත් වැරදියට නම් ගන්න එපා. මට ගමේ ඉඳලත් ඉවරයි. හරිද? එතකොට පින්වතුනි ඔබ පන්සලේ හාමුදුරුවන්ව ආශ්‍රය කරනවා නම් හරියාකාරව ඔබ විසින් මොකද්ද කළ යුත්තේ? ඔබගේ දහම් දැනුම වැඩ කර ගැනීම උදෙසා මේ නිවන් මඟ වඩා ගැනීම උදෙසා ඔබට කොච්චර ප්‍රශ්නයක්ද? කොච්චර ප්‍රශ්නයක්ද? ඔබ නොදන්න දේවල් කොච්චර තියෙනවද? එක වචනයක් හරියට දැනගන්නකො ගිහිල්ලා අහන්න අනේ ස්වාමීනි මට තියෙනවා මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. පටිච්ච සමුප්පාදය කියලා එකක් කියනවා. පටිච්ච සමුප්පාදය කියන්නේ දහම් ගුරුවරයාය කියලාත් කියනවා. යෝ පටිච්ච සමුප්පාදම් පස්සති යෝ ධම්මං පස්සති කියලාත් කියනවා. යමෙක් පටිච්ච සමුප්පාදයේ දකීද හෙතම ධර්මයේ දකී කියලා කියනවා. මොකද්ද ස්වාමීනි ඔය පටිච්ච සමුප්පාදය කියන්නේ? ඇයි ඔබට අහන්න බැරි? ඒ වෙලාවේ හාමුදුරු කියද මේ මගෙන් බණ අහන්න එන්න එපා. එහෙම කියයිද? ඔබ හිතන්නේ කියයිද එහෙම? මම නම් හිතන්නේ නැහැ කිසිම හාමුදුරු නමක් එහෙම කියයි කියලා. සමහරට උන්වහන්සේ දන්නේ නැත්නම් අපි පොඩි හාමුදුරු කෙනකින් ගිහිල්ලා අහනවා. උන්වහන්සේ දන්නේ නැත්නම් මොකද කියන්නේ? අම්මේ මම ඕක ගැන ටිකක් දන්නවා. නමුත් මට අම්මට කියලා දෙන්න තරම් දෙයක් මම දන්නේ නැහැ. මට තව මාසයක් දෙන්න මම අම්මට කියලා දෙන්න. දැන් ඔබ උදව්වක් නෙමෙයිද කළේ මේ හාමුදුරන් නිවන් දකින්න. දැන් මේ හාමුදුරුවෝ කෙලින්ම යන්නේ කොහෙටද? ගුරු හාමුදුරුවෝ ගාවට. එහෙම නැත්නම් ත්‍රිපිටකය ගාවට. ගිහිල්ලා මොකද කරන්නේ? පෙරලනවා. සංයුක්ත නිකාය පෙරලනවා. දෙවෙනි කාණ්ඩය ගන්නවා. අරගෙන පෙරලලා කියවනවා. නොතේරෙන තැන් අහුවෙනවා උන්වහන්සේ යනවලු ගුරු හාමුදුරුවෝ ගාවට. ගිහිල්ලා අහනවා අනේ ස්වාමීනි මට මෙන්න මේක මෙහෙම එකක් අහුණා. මොකක්ද හාමුදුරනේ මේ? ওই විදිහට අහනවා. එහෙනම් පින්වතුනි එතකොට ගුරු හාමුදුරුවෝ දායි ධර්මයේ අසුරු කරනව නේද?
ඔව්ද නැද්ද? මේක පටන් ගත්තේ උත්තේ ඔබ. අද මොකද වෙන්නේ? මිනිස්සු පොල් කුඩු ඉල්ලන නිසා කිරි ටික මිරිකලා කිරි වීසි කරලා පොල් කුඩු බෙදනවා හැමතැනම. ඉතින් සාසනිය අතුරුදහන් කරන්නේ කවුද? තම්බින්ට බැලලා වැඩක් තියනවද? ක්‍රිස්තියානි කාරෙන්ට බැලලා වැඩක් තියනවද? මේ සාසනිය අතුරුදහන් කරන්නේ මේක ඇතුළේම හැදෙන්නේ උන් කියලා බුදුහාමුදුරුවෝ කිව්වේ. තම්බියා කිසිම තැනක බුදුහාමුදුරුවෝ අනාගත වාක්‍ය ප්‍රකාශ කරන කිසිම තැනක තම්බි ගැන කතා කරලා නැහැ. බය වෙන්න එපා. ඒකුන්ට වැවෙයි. පින්දෙයි. එච්චරයි. ඕගලන්ට බය වෙන්න දෙයක් එතන නැහැ. මේ ශාසනය කාලා දාන්නේ ඔබලා. මේ ශාසනය විනාශ කරන්නේ මේක හැදෙන්නේ උන් කියලා බුදුහාමුදුරුවෝ කිව්වේ ඔන්න ඕක නිසා. ඒක නිසා පින්වතුනි ඔබ අද තරේ අදිස්ථාන කරගන්න. කතා කරන්න දෙයක් නැත්නම් දෙතිස් කතා කරන්න යන්න එපා ස්වාමින් වහන්සේලාත් එක්ක මහා පාපයක් කරගන්නේ. කතා කරන්න දෙයක් නැත්නම් හාමුදුරන්ට වැඳ ආවා. නැත්නම් පන්සලට යන වාරයක් ගන්න ගිහිල්ලා හාමුදුරන්ගෙන් චූටි දෙයක් අහන්න එපා. පටිච්චසමුප්පාදේ වගේ ලොකු එකක්. පටිච්චසමුප්පාදේ කියන්නේ දහම් සාගරයක්. ඔබ ඇහුවොත් මම මෙහෙම ඔක්කොම මේ කෙහෙ සුදු වෙලා ඔක්කොම වෙලා රැලි වැටිලා ඔක්කොම වෙලා තියෙයි. ඒත් ඔබට පටිච්චසමුප්පාදේ කිලිවර වෙන එකක් නැහැ. ඒ තරම් මහා දහම් සාගරයක් පටිච්චසමුප්පාදය කියලා කියන්නේ. පොඩි කාරණාවක් ඔබට අහන්න පුළුවන්. හාමුදුරනේ සම්මාදිට්ඨිය කියන්නේ මොකද්ද? සම්මා සංකප්පය කියන්නේ මොකද්ද? හාමුදුරනේ ඇයි මේක කියන්නේ? ඇයි මේක කියන්නේ? ඇයි මේක කියන්නේ? ඔබට දහම් ගැටලු ඕනේ තරම් තියෙනවා. එක එක අහන්න. හාමුදුරු නමක් මුණ ගැහුණාම හාමුදුරුවොත් එක්ක ඒ දේවල් කතා කරන්නේ. එතකොට පින්වතුනි ඔය කියන උපාසක කියන තනතුර ඔබටත් ලැබෙනවා. භික්ෂු කියන තනතුර උන්වහන්සේටත් ලැබෙනවා. නැත්තම් අද භික්ෂුත් නැහැ සංඝත් නැහැ මතක තියාගන්න. මම ඒවා තේරුම් කිව්වම ඔබට තේරෙයි. සංඝ කියනවා. සං කියනවා. මෙන්න මේ සං කියන වචනේ හරිම බැරෑරුම් වචනයක්. මේකේ අවබෝධයට ආවේ නැත්තම් නිවන වැහිලා. සං කියලා කියන්නේ පින්වතුනි ඉපිදි මෙරි යන සකස් වෙන අවිද්‍යා තෘෂ්ණා දෙකේ එකතුව. සං ඉපිදි මෙරි යන සකස් වෙන අවිද්‍යා තෘෂ්ණා දෙකේ එකතුවට කියනවා සං කියලා. ඔන්න ඔය සං ගසා දාපු උත්තමයෙක් ඉන්නවනේ. සං ගසා දාන උත්තමයෙක් ඉන්නවනේ. අන්නේ උත්තමයට කියනවා මොකද්ද? සංඝ කියලා. සංඝ ගසා දැම්මා. පද නිරුක්ති වශයෙන් ගන්න. එතකොට ලේසි අවබෝධ කරගන්න. භික්ෂු කියනවා. චින්න බින්න පටදාරේ තීති බික්කු ඉරුණු බිඳුණු වද්දරන නිසා බික්කු වෙනවද? නැහැ. එන හිඟන්නොත් බික්කුනේ. බික්කාට නේන බික්කු වෙනවද? භික්ෂාවල් ගන්න හින්දා පින්සිකාවල් හින්දා හිඟා කන හින්දා භික්ෂු වෙනවද? නැහැ. භික්ෂු භවය ෂය කරන උත්තමයෝ ඉන්නවා. අන්නේ උත්තමයෝ කවුද? භික්ෂු වෙනවා. භවය ෂය කරන්න යන උත්තමයෝ ඉන්නවා. අන්නේ උත්තමයෝ භික්ෂු වෙනවා. එහෙනම් පින්වතුනි ඔබ උපාසක වුණොත් සංඝ කියන පිරිස ඇති වෙන්නේ නැද්ද? භික්ෂු කියන පිරිස ඇති වෙන්නේ නැද්ද? ඇති වෙනවා. ඊළඟට බෞද්ධ කියන පිරිසත් ඇති වෙනවා. පින්වතුනි මේ බුදුදහමේ තියෙන පරම හරය තමයි මෙන්න මේ භව සංකල්පය. මේ භවය නසාලන වැඩපිළිවෙලක් කිරීම තමයි බුද්ධ ආගම කියලා කියන්නේ. නැත්නම් බෞද්ධ දර්ශනය කියලා කියන්නේ. අනිත් ආගම් වලින් මේ දර්ශනය සහ මුලින්ම වෙනස් වෙන එකම හේතුව කොතනද තියෙන්නේ? භවය නසන එක. වෙන එකක්වත් නෙමෙයි. අනිත් හැම එකක්ම සමාන කරයි. අපිත් මෙහෙමයි ඕගොල්ලන්ගෙත් මෙහෙමයි. අපිත් ශාස්ත්‍රයට වඳිනවා ඕගොල්ලොත් වඳිනවා. අපිත් පිළිම හදලා වඳිනවා ඕගොල්ලොත් පිළිම හදලා වඳිනවා. අපිත් ඉටිපන්දම් පත්තු කරනවා ඕගොල්ලෝ පහන් පත්තු කරනවා. අපි මල් වාස් හදලා තියෙනවා ඕගොල්ලෝ මල් පූජා කරනවා. අපි අපේ එක්කෙනාගේ කරට මල් මාලා දානවා ඕගොල්ලෝ ඉස්සරහා පාමුල මල් දානවා. තාම නම් බුදුහාමුදුරන් කරට මල් මාලා දාන්න පටන් ගත්තේ නැහැ. ඒකත් ළඟදිම එයි. ඇයි සද්ධාව කියන එක වැරදි විදිහට හදා ගන්න ඕනේ. සද්ධාව කියන්නේ එකක්, භක්තිය කියන්නේ එකක්. තථාගතයන් වහන්සේ සද්ධාව ගැන කිව්වා මිස භක්තිය ගැන කිව්වේ නැහැ. මම ওই දෙක වචන පෙන්නන්න. බෞද්ධත්වයට ළඟා වෙන්න ඕන ඔක්කොටම ඉස්සෙල්ලා. මොකද්ද මේ බෞද්ධත්වය? මම කිව්වේ ඒකයි. මේ දර්ශනේ අනිත් දර්ශන වලින් වෙන එකම එක තැන තමයි පිංගුතුනි භවය. වෙන එකම එක තැනක්වත් නැහැ. භවය.
තථාගතයන් වහන්සේ සද්ධර්මයේ දේශනා කළේ භවය නසන්න. ආයි භවයක් එපා කියන්නේ. කාම භවයක් එපා, රූප භවයක් එපා, අරූප භවයක් එපා, කිසිම භවයක් එපා. කාම ලෝකත් අනාතයි, රූප ලෝකත් අනාතයි, අරූප ලෝකත් අනාතයි, සියලු ලෝක අනාතයි. අත්හැරීම නාතයි, නිවීම නාතයි, මිදීම 나තයි, නිවනම 나තයි. ඔන්න ඕකයි උන්වහන්සේ කියන්න උත්සාහ කළේ. ඔය කියන එක ලෝකයකවත් සාරත්වයක් නැහැ. එහෙනම් එක භවයකවත් සාරත්වයක් නැහැ. එහෙනම් හැම භවයක්ම එපා කියලා අයින් කරලා දාන වැඩපිළිවෙලක් උන්වහන්සේගේ තිබුණේ. එහෙනම් බෞද්ධ කියන නමට තේරුම දෙන්න දැන්. භවය උදුරලා දාන්න කැමැත්ත ඇති කරගත්ත කෙනයි බෞද්ධ වෙන්නේ. ඇයි? බුද්ධ කියන්නේ මොකද්ද? භවය උදුරු බුද්ධ. බුදුවරු තුන් ගොල්ලක් ඉන්නවා ලෝකේ. මොනවද? සම්මා සම්බුද්ධ, පච්චේක බුද්ධ, ශ්‍රාවක බුද්ධ, නැත්නම් අරහත් බුද්ධ, ශ්‍රාවක බුද්ධ. ඔන්න ඔය තුන් බුදුවරුන් ඉන්නවා මේ ලෝකේ. එහෙනම් බුද්ධ කියන්නේ මොකද්ද? භවය උදුරපු. භවය උදුරලා දැම්මා. ආයි කතා දෙකක් නැහැ ඒකේ. භවය ඉදුරුවා. ආයි භවයක් නැහැ. උදුරලම දැම්මා. එක මුලක්වත් තිබ්බේ නැහැ. ඔක්කොම උදුරලා දැම්මා. ආයි පැලවෙන්න කිසිම හේතුවක් නැහැ. සියල්ල උදුරලා දැම්ප නිසා බුද්ධ වුණා. ඔන්න ඔය බුදුවරුන් තුන්නම මේ ලෝකේ වැඩ වාසය කරන්නේ. එහෙනම් බෞද්ධ කියන්නේ මොකක්ද? බෞද්ධ කියන්නේ මොකක්ද? භවයේ උදුරන්න කැමැත්ත ඇති කරගත්ත කෙනා බෞද්ධ වෙනවා. වෙන එකම එකක් කියන්නේ. ඕනේ අර්ථකථනයක් දෙන්න. මම පෙන්නනවා. හැබැයි කියන්න එපා දරුවන් සරණ ගැන. ඒක විතරක් කියන්න එපා. ඇයි ඒක කෝකටත් අයිල. ඒක කිව්වම අපි ඔක්කොම කටවහ ගන්නව නෑ හේතුව. ඉතින් මොකද ඕගොල්ලෝ දකින්න දරුවන් සරණයි මම දකින්න දරුවන් සරණයි වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මම දකින්න දරුවන් සරණට අනුව ඒක ඇත්ත. දරුවන් සරණ හැරෙන්න අනිත් ඕන එකක් කියන්න මම පෙන්වන අනිත් අය ගාවත් ඒක තියෙනවා කියලා. බෞද්ධ. ඇයි බෞද්ධ කියන්නේ? කියලා අහුවා. මිනිස්සු කියනවා බුද්ධිමත් නිසා බෞද්ධ. එතකොට සර් ඇල්බර්ට් අයින්ස්ටයින් කියන්නේ ගොන් රජෙක්ද? භෞතික විද්‍යාවේ පියා. ගොන් රජෙක්ද? මේ ලෝකෙට පහළ වෙච්ච ශ්‍රේෂ්ඨ පඬිවරයෙක්. භෞතික විද්‍යාවේ පියා. එහෙනම් බුද්ධිමත් නැද්ද ඒක? බෞද්ධයි කියන්නේ බුද්ධිමත් හින්දා කිව්වොත් ඒව ගැළපෙලා යන්නේව නෙමෙයි. බෞද්ධයි කියලා කියන්නේ පින්වතුනි භවයේ උදුරන්න කැමති කරගත්ත කෙනා. කෙනෙක් භවයේ උදුරන්න කැමති වෙන්නේ කොහොමද? ආච්චියම්මත් එක්ක වාඩි වෙලා සිල් ගනියද? භවයේ එපා කියලා භවයේ අයින් කරන්න උත්සාහ කරන්නේ කෙනෙක් කොතනද? මොකක් අවබෝධ වෙලා? අනිච්ච දුක්ඛ අනාත්ම අවබෝධ වෙලා. එහෙම නැත්නම් සද්ධර්මයේ අවබෝධ වෙලා. පින්වතුනි සද්ධර්මයේ අවබෝධ වුණේ නැත්නම් කෙනෙකුට බෞද්ධයෙක්වත් වෙන්න බැහැ. අන්න ඒකයි පින්වතුනි තථාගතයන් වහන්සේගේ මේ කිසිම ත්‍රිපිටකයේ එකම එක තැනකවත් කණෙන් අල්ලගෙන ඇවිල්ලා කියපිය. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස කියපිය. බුද්ධං සරණං ගච්ඡාමි කියපිය. කියපිය. මිරිකනෝ කියපිය. බුද්ධං සරණං ගච්ඡාමි කියන කොතනකවත් දැකලා තියෙනවද? නැහැ. උන්වහන්සේ මුලින් දුන්නේ මොකද්ද? ධර්මය. මහාන ඔහෙ හිටහන්. දුවන්න එපාතෝ. ඔහෙ හිටහන්. මට උඹ අල්ලන්න බෑ. කවුද එහෙම කිව්වේ? අඟුලිමාල. කඩුව තිබ්බේ මෙහෙම. කැටි ගන්න බලාගෙන හිටියේ. කඩු ගන්න බලාගෙන හිටියේ. මහාන නැවතියක්. කිව්වද පින්වත් මහාන නවතින්න මහාන මට දුවා ගන්න බෑ මහාන. එහෙමද කිව්වේ? නැහැ මේ කාලකන්ණියෙක්. මිනිස්සු දාස් ගානක් මරලා දැන් මේ ඉන්නේ. තමන්ගේ මේ අර මත් වෙලා ඉන්නේ තමන් මේ කරන්න ඕන දේ. මොකද කිව්වේ? මහාන නැවතියක් ඕන. එක දෙයයි කිව්වේ බුදුහාම. කැරකිලා ඇද වැටුණා. මොකද්ද කිව්වේ? මං නැවතිලා ඉන්නේ. උඹයි දුවන්නේ. මෙයා දන්නව එක දෙයක්. මේ එසේ මෙසේ කෙනෙක් නෙමෙයි. මොකද මෙච්චරකල් මහණු ආවා. ඔය හැම මහණෙක්ගේම බෙල්ල කපලා ඇඟිල්ල කපා ගත්තම. දුවන කඟ වේන්නු පස්සේ දුවලා උන්ව මෙල්ල කරන්න පුළුවන් මට. අස්සිය පස්සේ දුවලා උන් අල්ලන්න පුළුවන් මට. ශාන්ත ඉරියව්වකින් හිමීට වඩින මේ ශ්‍රමණයව මෙච්චර වේගෙන් දුවන මට අල්ලන්න බැරුණා. මෙයා එසේ මෙසේ ශ්‍රමණයෙක් නෙමෙයි. ඒ වගේම ශ්‍රමණවරු බොරු කියන්නේ. අන්න ඒක එයා තුල තිබුණා. උන්වහන්සේ වඩින ගමන් මෙයාට කියනවා මං නැවතිලා ඉන්නේ උඹ නැවතියා. ස්වාමීන් මොකද්ද ඒ කිව්වේ? මේ ඔබ වහන්සේ යනවා මමනේ නැවතිලා ඉන්නේ. මොකද්ද ඔබ වහන්සේ කිව්වේ?
දණින් වැටුණා. ධර්මය ඇහුවා. අනේ ස්වාමීනි මාව මහාන කරගන්න. අන්න ඒ වෙලාවේ නේද අර යටිකුරු වෙලා තිබිච්ච එක උඩුකුරුනේ. එහෙනම් ඔබගෙත් යටිකුරු වෙලා තියෙන ඒවා මක් කරගන්න ඕනේද? උඩුකුරු කරගන්න ඕනේ. අන්ධකාරේ වා තේල පජ්ජෝතං ධාරේය. අනුරේ හිටපු මිනිසුන්ට පහන් ආලෝකයක් දැල්ලෝ වගේ ඇස්සැත්තෝ දකිත්වා කියලා. මම් මුලා වෙලා හිටපේකට මාර්ගය පෙන්නවා. මම් මුලා වෙලා නේද හිටියේ? මොන මගද මුලා වෙලා හිටියේ? නිවන් මග මුලා වෙලා හිටියේ. කොහෙද යමින් හිටියේ? භව ගමනේ තමයි යමින් හිටියේ. එහෙනම් අර භව ගමනේ හරිසරසර හිටපු එකාට හරි මාර්ගය පෙන්න ඕ නැවතියන් ඔළුව මෙහෙට හරවගන්න. දැන් ඵලය. අන්න අර ඔළුවේ විකාර කරේ තිබිච්ච මිනිස්සුන්ගේ ඔළුව හැරෙව කොහෙටද පිංගසනේ? නිවනට. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන පාරට හැරෙව්වා. දැන් ඔන්න කට්ටිය යනවා. කොහෙටද? නිවනට. ඔන්න ඕකයි පිංගතුනි වෙන්න ඕනේ. ඔන්න ඔතනයි මේ ධර්මයේ තියෙන්නේ. එහෙනම් ඔබ ධර්මයේ අසුරු කරන්නේ නැත්තම් ඔබ උපාසකයෙක්ද? ඔබ බෞද්ධයෙක්ද? පිළිගන්නවද? මට බැන යයි සමහර විට. ඕක උපදින්නත් ඉස්සෙල්ලා අපි බෞද්ධ උනේ. එහෙමත් කියයි. ඕක ඉපදිලාවත් නේ අපි බෞද්ධ වෙනකොට අපි බුද්ධ ධර්මයන් ගත්තාම මෙන්න මේ දවසේ. එහෙම කියන්න පුළුවන්. නමුත් පිටුතුනි මේක තියෙන ඇත්ත தත්ත්වේ වටහා ගන්න. මම කියවනේ මම කියන්නේ ත්‍රිපිටකයේ තියෙන සත්‍ය. ආයි ඔබගෙන් අතිඋත්තක් මට නැහැ. අපි මෙතන කරන්නේ මං දෙයක් අවබෝධ කරගත්තා මං ඒක තවත් ශ්‍රාවක පිරිසකට දෙනවා. ඒක එච්චරයි. මෙතන කිසි දෙයක් නැහැ. තථාගතයන් වහන්සේ ඒකාන්තයෙන්ම ශ්‍රේෂ්ඨයි එච්චරයි. උන්වහන්සේ තමයි ගුරු, ධර්ම රත්නය තමයි ගුරු, ආර්ය මහා සංඝ රත්නය තමයි ගුරු. මම මෙතන ඇති දෙයක් නැහැ. යමක් අවබෝධ කරා නම් පින්වතුනි අන්නේ අවබෝධය ඔබත් ලබන්න. ඒකයි වෙන්න ඕනේ. අන්න එදාට ඔබට සැපසේ නිදා ගන්න පුළුවන්. ඒ නිදාගන්නේ මෙට් එකද? ඇඳකද? මහ ලක්ෂ ගාණක් වටින මෙට් එකද? බිමද තනකොළ ගොල්ලකද කියන එක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ එදාට. සැපසේ නිදන්න උන් අතර අග්‍රස්ථානටපත් වෙන්නේ බුදුහාමුදුරුවෝ. බුදුහාමුදුරුවෝ හා සමානව සැපසේ නිදන්න පුළුවන් කිසිම කෙනෙක් මේ තුන් ලෝකේ හිටියේ නැහැ. එහෙනම් අද පටන් ඔබ තරයේ අදිස්ථාන කරගන්න. තාම හැබැයි මම ඔබ බෞද්ධ කලේ නැහැ. ඇයි? ඔබ තාම ඉඳන් ඉන්නේ භවය හොඳයි කියලා. භවය හොඳ නැහැ කියන හේතුවක් කියන්නේ? මේ හැමදාම කියන්නේ හැමම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මෙ නෙමෙයි කියකේ දැන් කී වතාවක් කියලාද? භවය හොඳ නැහැ කියන හේතුවක් කියන්නේ. දැන් මම මේ පෙන්වන්න හදන්නේ මේ බෞද්ධත්වයෙන් ළඟා වෙන්න තව වැඩ පිළිවෙලක් තියෙනවා කරන්න. ඔන්න ඔය වැඩ පිළිවෙල කරාට පස්සේ අපි බෞද්ධ ඒකාන්ත බෞද්ධ. ඊට පස්සේ අපි බෞද්ධත්වයෙන් උපාසක තත්ත්වයට යනවා. බෞද්ධ